ආයි යාළුවනේ මම අද ඔයාලට පෙන්වන්න අපේ කුඹුර ළඟ තියෙන ලස්සන තැනක් තමයි අද පෙන්වන්න යන්නේ. අපේ කුඹුර වලට වතුර හරව ගන්න බැඳලා තියෙන ඩෑම් එක තමයි ඔයාලට පෙන්වන්න යන්නේ. අපේ පරණ මුතුන් මිත්තෝ කරපු වැඩක්. පිටිපස්සෙන් පෙන්නේ යාළුවනේ මගේ කුඹුර. මම ඉතින් ඔයාලට පෙන්වන්නම් අපේ ගමේ තියෙන ලස්සන කොහමද කියලා. ඔයාලටත් ඇවිල්ලා අපිත් එක්කන් එකතු වෙලා ඒක රස විඳින්න පුළුවන්. මම ඔයාලට පෙන්වන්නම්. එහෙනම් අපි යන් යාළුවනේ බලන්න. අපි මෙතනින් තමයි ලේසියට යන්නේ මම. නැත්තම් යන්න පහසු තැන් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. පේනවනේ ලස්සන අපේ ගමේ. ඔයාලට එන්න පුළුවන් ඕන වෙලාවක මම පෙන්නන්න. අපි try එකක් දෙමු උඩින් ගිහිල්ලා. ඕගලන්ට මේ ගල ලිස්සනවා යන්න අමාරුයි. එහා පැත්තෙන් උඩින් තමයි යන්න තියෙන්නේ. මං කුඹුරේ ඉඳලා ලේසියට තමයි මෙහෙම යන්නේ. යමු ඉතින් යාළුවනේ. වහන්න යාළුවනේ ලස්සන සතු ඕලු මල් පිපිලා තියෙනවා. එහා පැත්තේ කිඹුලෙක් ගොඩ වෙලා ඉන්නවද කොද ගලේ පෙන්වන්න යාළුවනේ. බලමු. ඉතින් යාළුවනේ මේක තමයි අපේ ඩෑම් එක. යන් අපි ඉස්සරහට මං ගිහිල්ලා පෙන්වන්නම් ඔයාලට. කොහමද කියලා ලස්සන. මේ වතුර ගලාන යනවා මේ. ගල ලිස්සනවා පරිස්සමට තමයි යන්න ඕනේ ඉතින් යාළුවනේ. කොහොමද බලන්න අපේ ඩෑම් එක. පතුවෝලු හැමතැනම තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් එන්න අපේ ගමට ඇවිල්ලා අපිත් එක්ක මේ වගේ සුන්දර තැන් බලලා මම ඉස්සරහට ඔයාලට තව ලස්සන තැන් තියෙනවා අපේ මේ පරිසරයේ ලස්සන තැන් වලට පෙන්වන්න. මෙතන තමයි අපේ හොරව තියෙන්නේ. යන් යාළුවනේ අපි ගිහින් බලමු. ඉතින් යාළුවනේ ඔහොම තමයි අපේ ගමේ තියෙන ලස්සන ඕගොල්ලෝ එන්න අපිත් එක්කන් මේ වගේ ඇවිදලා විනෝද වෙලා මේ වගේ අසිරිය විඳ ගන්න. ගාන්න යාළුවනේ මේ ලොකු කුඹුක් ගස් ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මේ වතුර ගලාන යනවා. කාලයකට මේ වගේ උඩින් යනවා යාළුවනේ. ලොකු වතුර යන දවස් වලට තව ගොඩක් ලස්සනයි. මම ඕගොල්ලන්ට පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්නම් මේකේ කොහොමද තියෙන්නේ කියලා. මේ ගොඩක් යටයි යාළුවනේ. උඩ ගල ඩෑම් එක බැඳලා තියෙන්නේ. ගලට යාළුවනේ මෙතන තමයි අපේ හොරෝ තුනක් හදලා තියෙනවා. වතුර වැඩි කාලයට අපි මෙවුවා අරලා යවනවා වතුර ගොඩක්. මේකට තමයි මඩ හොරවුව කියන්නේ. මේක අඩියෙම තියෙන යාළුවනේ. ඉතින් මෙච්චර ලස්සන පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ. ඔයාලත් ආසයි නම් එන්න අපිත් එක්ක එකතු වෙලා මේවා විඳගමු බලාගමු. යාළුවන්ට පන්නයක් ගන්න එහෙම සුපිරි තැන් තියෙනවා. කාලා බීලා විනෝද වෙලා යන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා කමෙන්ට් කරන්න මේකට කමෙන්ට් එකක් දාන්න මෙහෙමයි අපි එනවා කියලා දැනුවත් කරන්න අවුලක් නැහැ. ඇවිල්ලා පෙන්නලා දෙන්න තියෙන උපරිම සහයෝගය දීලා මේ තැන් පෙන්නන්න සියලුම දේවල් මේ එක තැනක් විතරයි. ඉතින් තව ගොඩක් තැන් තියෙනවා අපේ ගමේ. එතනොත් වතුර යනවා. ඉතින් ඔහොම තමයි යාළුවනේ අපේ ගමේ. ඉතින් අපි හිටියට අපිට මෙවුවා හැමදාම දැකලා ඉතින් එච්චර දේවල් නෙමෙයි. මගේ යාළුවන්ට ඉතින් මේවා ලොකු ලස්සන තැන් තමයි. ඉතින් අපේ මේ වගේ ලස්සන පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ යාළුවනේ. ඉතින් අපේ ගම
අපේ මුතුන් මිත්තෝ හදලා තියෙන දේවල් තමයි මේවා අපට කුඹුරු වලට වතුර කුඹුරුවක් කර 250 300ක් තියෙනවා යාළුවනේ. ඉතින් ඒ සියලුම දේවල් වලට වතුර හරවන්නේ මේක හරස් කරලා තියෙන ඒකට වතුර හරවන්න තමයි යම්. ඉතින් යාළුවනේ ඔයාලත් කැමති නම් ඇත්තටම එන්න ඇවිල්ලා අපිත් එක්කම මේ වගේ ලස්සන අසිරිය විඳගන්න. මම එක්කයි යන්න. ගොඩක් තැන් තියෙනවා අපේ ගමේ. ඉතින් ඔයාලා කැමති නම් එන්න. මම පෙන්නන්නම් මේකේ පල්ලෙහාට ගියපුවම කොහොමද ඒකේ ලස්සන කියලා. ලොකුවට තියනවා යාළුවනේ. තව ගොඩක් අහකට යන්න ඕනේ. කුඹුරේ ඉඳලා මම මේ ආවේ යාළුවන්ට ටිකක් මේක න පෙන්නන්න ඕන හින්දා. මේ ගලක් පාණ්ඩ යාළුවනේ ලස්සන. තනිකරම ගල තියෙන්නේ පල්ලෙහා. මේ තමයි අපේ හොරව තුනේ අර මම පෙන්නපු මඩ හොරව තමයි මේ යට තියෙන්නේ පල්ලෙහා මේ. ඕක අරපුවම ලොකු වතුර පාරක් යනවා මේවා යට වෙන්න තරම්. මේ උඩ තියෙන එක තවත් එකක් තියෙනවා මේ පැත්තේ. බලන්න කොයිතරම් ලස්සනයිද කියලා යාළුවනේ. ඉතින් ඔයාලත් මේ වගේ තැනකට ඇවිල්ලා නැත්තම් එන්න ඕන වෙලාවක ලිස්සනවා පරිස්සමට යන්න ඕන. මේ වතුර ලිස්සනවා. ඇත්තටම ලස්සනයි නම් මගේ යාළුවෝ මට කමෙන්ට් එකක් දාලා ඇත්තටම කියන්න. මේ වගේ තැන් තව ඉස්සරහටත් බලන්න මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න. මං ඉස්සල්ලා යනකොට යාළුවනේ උඩින් තමයි ගියේ. දැන් පල්ලෙහෙන් මම මගේ යාළුවන්ට පෙන්වන්න ඕනේ තමයි මේ යන්නේ. ඉතින් යාළුවනේ කොහමද අපේ ගමේ තියෙන ලස්සන බලන්නකෝ. එහෙම තමයි අපේ වතුරාන ඩෑම් එකේ මේක ඇත්තටම වතුර ගොඩක් යන කාලේ ගොඩක් ලස්සනයි. දැන් වතුර අඩු වෙලා ගොඩක්. ඉතින් මේ දේශ ගුණේ වෙනස් වීමත් සමග මේ වෙනකොට වතුර යන්නේ තවත් නැත්නම් මේ වෙනකොට වෙන අවුරුදු වල නම් සමහර විට වතුර ඉදී යන්නේ නැති අවස්ථාවක් තියෙනවා. වතුර වහින කාලෙට යාළුවනේ මේකේ උඩින්ම මේ සමතලා කරලා මේ විදිහටම වතුර යනවා උඩින්. ඉතින් මෙව ඔක්කොම යට වෙලා තමයි යන්නේ. එතකොට මේ තියෙන මෙව ගස් කොළන් වල උඩින් තමයි වතුර යන්නේ. ගොඩාක් යනකොට ඉතින් මෙහෙම අර මෙච්චර අර හඩා හැලෙන වතුර නෑ උඩින් ගලාන යන එක තමයි වෙන්නේ. අපි එතනින් වතුරෙන් බහැලා යාළුවනේ තවත් දෙයක් කියන්න ඕන. අපේ මේ ඩෑම් එක උඩ කිඹුල්ලු ඉන්නවා. ලොකු කිඹුල්ලු. අද ගොඩ වෙලා හිටියේ නැත්නම් මම පෙන්නනවා. මම ඒ ගොඩ වෙලා ඉන්න වෙලාවක වීඩියෝ එකක් ගන්නලා මම පෙන්නන්නම් මගේ යාළුවන්ට. ඉතින් යාළුවනේ බලන්නකො ලස්සන. ගොඩක් උඩ ඉතින් පල්ලෙහා ඉඳලා බලපුවාම මෙවට උඩින් වතුර යාළුවනේ මේ ඔක්කොම යට වෙලා එක ගානට සමතල වෙලා වතුර යනවා ආයේ වහින කාලෙට. සමහර අවස්ථාවලදී අපි කුඹුරුත් යට වෙලා යනවා. මෙතනින් උඩ තමයි කුඹුරු තියෙන්නේ. ඒවා යට වෙලා යනවා යාළුවනේ. ගාන්න යාළුවනේ ඇත්තටම ලස්සනයි නේද අපේ ගම. ඔයාලා ලස්සනයි නම් ඇත්තටම කමෙන්ට් එකක් දාලා මගේ channel එක තාම ඔයාලා අලුත් කෙනෙක් නම් subscribe කරලා මට උපරිම සහයෝගය ලබා දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න මාත් එක්ක අංගතු වෙලා මට සහයෝගය ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකක් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම එන්නම් ඔයාලත් එක්ක.
එතෙක් මම ඔයාලගෙන් මේ වෙලාවේ සමු කරනවා. එහෙනම් වීඩියෝ ඉවර කරනවා. මම ඔයාලට ආයෙත් ලස්සන තැනකට ගිහිල්ලා ලස්සන වීඩියෝ එකක් අරගෙන පෙන්නන්නම් මගේ යාළුවන්ට.